සංසාර සනසෙන්නේ අතගන්න රැකගන්න මට ඉන්න නිර්ණයනීය. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? ගොඩ දවසකින් ඔන්න මට ඔයාලත් එක්ක කතා කරන්න chance එකක් හම්බ වුණා. අද හස්බන්ඩ් නිවාඩු දවසක්. ඉතින් අද උදෙන්ම බබත් ඇහැරුණේ නැති නිසා අපි ටිකක් වෙලා යනකම් නිදාගත්තා. නැත්තම් එයා උදේ 6:00 වෙනකොට ඇහැරෙනවා. හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට මට පොඩි රෙස්ට් එකක් තියෙනවා. ඒ මොකද එයාට නිවාඩු දවසට බබාගේ හැම දෙයක්ම සහ බබාව බලාගන්නේ හස්බන්ඩ්. හස්බන්ඩ් වැඩට ගියාම බබත් එක්ක ඉන්න තියෙන කාලේ හරිම අඩුයිනේ. ඉතින් නිවාඩු දවසට එයා බබත් එක්ක තමයි ඉන්නේ. ඒ වුණාට ඉතින් එයාලත් එක්ක මටත් ගොඩක් වෙලා ඇඳට වෙලා ඉන්න වෙන්නේ නැහැ. මොකද දැන් අපේ චූටි බබා කනවනේ. එයාට කෑම හදන්නත් තියෙනවා. ඉතින් ඒ නිසා මම නැගිටලා මුලින්ම වොෂ් එකක් දාගෙන හිමීට ගෙදර වැඩ කරන්න පටන් ගත්තා. මම කලින් කිව්වත් වගේ හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට බබාගේ හැම දෙයක්ම කරන්නේ හස්බන්ඩ්. විශේෂයෙන්ම බබාව හොදවන්න හස්බන්ඩ් හරිම ආසයි. ඒ මොකද අපේ බබා වතුරට හරිම කැමතියි. ඉතින් ඒ හින්දා එයාව හොදවන්න හරිම ලේසියි. අඬන්නෙත් නෑ, දඟලන්නෙත් නෑ. වතුරට දැම්මාම එයා ඕන දෙයක් කරන්න කියලා පාඩුවේ ඉන්නවා. ඔය පේනවනේ hina වෙවි ඉන්න ලස්සන. Hey, eh? Nah, balayin mo. Balayin mo. ඉතින් අපි උදේටත් කාලා දවල්ටත් කාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ හස්බන්ඩුයි මමයි දෙන්නම කන්නාස කෑමක් හදන්න. මේ ටිකේම අපි හැම ඉරිදා දවසකම වගේ ගෙදර හිටියේ නැති තරම්. ඉතින් ඒ නිසා අපි හිතුවාද කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලාම ඉමු කියලා. පීට්සා තමයි මම දැන් මේ හදන්න යන්නේ. මෙච්චර ඉතින් අමාරුවෙන් හදනවට වැඩිය කඩෙන් ගෙනල්ලා කන්නත් පුළුවන්. ඒ වුණාට ගෙදරදී ආදරෙන් හදන කෑමවල රස වැඩිලුනේ. vlog එක දිග වැඩි වෙන නිසා මම පීට්සා එක හදන සම්පූර්ණ වීඩියෝ එක නම් මේකේ දාන්නේ නැහැ. හැබැයි ෂෝට් වීඩියෝ එකක් විදිහට නම් අනිවාර්යෙන් දානවා. මම ඉස්සර ඉඳලම කැමති මේ වගේ එක එක කෑම හදන්න. හැබැයි ඉතින් දැන් බබා ඉන්න නිසා ටිකක් අමාරුයි. ඒත් මේ වගේ රෙස්ට් එකක් හම්බුන ගමම මම කරන්නේ මේ වගේ කෑමක් හදන එක. ඩෝ එක නම් හදලා ඉවරයි. දැන් මම මෙතන පොඩ්ඩක් කස් කරගන්නවා. එහෙමම ඉතුරු වැඩ ටිකත් කරන්න ඕන නිසා. මේක මට සාමාන්‍යයෙන් පැයක් එකමාරක් විතර තමයි සාමාන්‍යයෙන් පිට්සා ඩෝ එකක් පිපෙන්න තියන්න ඕනේ. හැබැයි මේ දවස්වල මෙහි රස්නේ වැඩි හොඳටම. ඒ නිසා මට පැය භාගයක්වත් ගියේ නැහැ මේක පිපෙන්න. මැරිනේට් වෙන්න තිබ්බ චිකන් ටික
පොඩ්ඩක් බෙද ගන්න ගමන් පීට්සා එකට ඕන කරන එළවලු ටිකත් කපා ගන්නවා. මේ චිකන් එකට ලුණුයි ගම්මිරිසුයි කහකුඩුයි විතරක් දාලත් බෙද ගන්න පුළුවන්. හැබැයි මම අද මේකට දැම්මේ ලුණුයි ගම්මිරිසුයි කහයි වලට අමතරව මිරිස් කුඩු ටිකකුයි 3-5 කුඩු ටිකකුයි තව ඉඟුරු සුදුලුණු පේස්ට් වලිනුත් දැම්මා. මම සුදුලුණු නම් දැම්මේ පේස්ට් එක නෙමෙයි, සුදුලුණු කුඩු එක තමයි දැම්මේ. මම මේ පීට්සා එක හදන්නේ එයා ෆ්‍රයි එකේ. ඉතින් මම මේක 4කට තමයි ඒ හින්දා කපන්නේ. නැත්තම් 2කට කැපුවාමත් හොඳටම ඇති. එහෙම නැති වුණොත් මහතට ලේ එක තියෙද්දි සමහර විට එයා ෆ්‍රයි එකේ හදන නිසා අමු වෙන්න පුළුවන්. මම ෆස්ට් ටයිම් තමයි මේ එයා ෆ්‍රයි එකේ පීට්සා හදන්නේ. අනිත් එක ලේ එක මේ විදියට හීනියට ගන්නකොට මහතට තියනවට වැඩිය කන්නත් පුළුවන්. ඒ වගේම තමා මම පීට්සා එක තනිකර රොටියක් විදිහටමයි හැදුවේ. අර වටේට මහතට එන කෑල්ල මම ඒක ගත්තෙත් නැහැ. මොකද අපි දෙන්නම ඒ කෑල්ල කන්න ආසත් නැහැ. ඒ නිසා මම මුළු පීට්සා එකම රොටියක් විදිහට තමයි හැදුවේ. ඉතින් හදලා බලන්න, කන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට හදලා බලන්න. මාරම රහයි. උදේ නම් හිතන් හිටියේ අද කොහෙවත් යන්නේ නැහැ කියලා. හැබැයි පීට්සා හැදුවට පස්සේ මට හිතුණා මේක ගෙදරට වෙලා කන්නේ නැතුව එළියට අරන් ගිහලා කෑවනම් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් අයිඩියා එකක් දුන්නා. අපේ ගෙවල් ගාව තියෙන ලොකු පාක් එකක්. ඒකට යමු එහෙනම් කියලා. ඉතින් ඒ වගේ අදහසක් දෙන්න විතරයි ඉතින් ඕනේ. මම ඉතින් එක පයින් කැමති වුණා. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනාම පීට්සාත් අරගෙන අපේ ගෙවල් ගාව තියෙන මේ පාක් එකට ආවා. හැබැයි ඉතින් කාර් එකට නැග්ග ගමන්ම අපේ චූටි බබාට නම් නිින්ද ගියා. හැබැයි ඉතින් එයා දවල්ට නිදාගන්න කෙනෙක් නෙමෙයිනේ. ඉතින් ටික වෙලාවකින් එහෙමම එයා නැගිට්ටා. අපි මුලින්ම මෙතනට ආවේ. හැබැයි අපි මෙතනට එනවත් එක්කම තව ගොඩාක් අය මෙතනට ආවා. මොකද මෙතන සෙල්ලම් කරන තැනක්නේ. ඊට පස්සේ ඉතින් අපි මෙතන ඉන්නේ නැතුව අපි වෙන තැනකට ගියා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මම මේ වගේ ගෙවිලා යන දවස්වලට පුදුම තරම් ආසයි. ඒ මොකද අද මේ ගෙවිලා යන දවස ආයේ කවදාවත් අපේ ජීවිතවලට එන්නේ නැහැ. හැබැයි ලස්සන මතකයන් විදිහට විශේෂයෙන් අපේ චූටි බබා ඉන්න නිසා ලස්සන මතකයන් විදිහට හැමදාම අපේ හිතවල තියෙනවා. මේක කැරමල්නේ මේක. ඉතින් අපි දැන් කාලේ ඉවර වෙලා බීලා ඉවර වෙලා බබත් එක්ක පොඩ්ඩක් එළියේ ඉඳලා බබාට එළිය හොඳට පෙන්නලා දැන් අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් අයිස්ක්‍රීම් එකක් කනවා කියලා හිතුවා.
ඔය විදිහට තමයි අපේ දවස ලස්සන මතකයන් විදිහට අද ගෙවිලා ඉවර වුණේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනින් එන්නම්. ගිහින් එන්නම්. මොකද්ද ඔයගේ කූරක් තියෙන්නේ? ස්පෙෂල්. රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේතු රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේතු ඔබ හදවතමා හඳුනාගත්සේ මාහදවත ඔබ හැඳින ගනීතු සංසාරේ සුභ ප්‍රාර්ථනා ඉන්දුනිල් දිනයන සටහන්වේ උන්මාදෝ ප්‍රේමාදරේ සමනල වසන්තය